සුබ උදෑසනක්. මේ මහනුවර ධර්මරාජ විද්‍යාලීය මාධ්‍යකේ විසින් ඔබ වෙත ගෙනෙන සතියේ පුවත් ප්‍රකාශයයි. පුවත් සංස්කරණය උදාර අබේරත්න සමගින් කසුන් සිල්වා. පුවත් ප්‍රකාශයත් සමගින් මම සසිදු එකනායක. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. ජාතික යොවුන් පරිගණක විද්‍යාඥ තොරතුරු තාක්ෂණ ශෘතාවලී රිදී පදක්කම නදුන් ජයතිලකට. විද්‍යාලීය බැඩ්මින්ටන් කණ්ඩායමට විශිෂ්ට ජයක්. 2024 වර්ෂය සඳහා වූ අපොස උසස් පෙළ විභාගයෙන් විද්‍යාලයට විශිෂ්ට ප්‍රතිඵල රැසක්. විද්‍යාලීය දැනුම් මිනුම කණ්ඩායමට තියුණු ජයක්. දම්රත පාපන්දු කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණ රැසක්. දැන් පුවත් සවිස්තරාත්මකව. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනයේ විසින් අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක පීඨය හා එක්ව සංවිධානය කරන ලද ජාතික තොරතුරු හා සංනිවේදන තාක්ෂණ තරගාවලිය පසුගිය දා පැවැත්විණි. එහිදී යොවුන් පරිගණක විද්‍යාඥ තරගාංශයෙන් සමස්ත ලංකා රිදී පදක්කම දිනා ගැනීමට අප විද්‍යාලීය නියෝජනය කළ නදුන් ජයතිලක සමත් වේ. ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධානය කරන ලද සමස්ත ලංකා වයස අවුරුදු 17න් පහළ පාසල් බැඩ්මින්ටන් තරගාවලිය පසුගිය අප්‍රේල් මාස 29 වෙනිදා සිට මේ මාස 2 වෙනිදා දක්වා පැවැත්විණි. එහි සුපර් ඒ කාණ්ඩයේ අවසන් මහා තරගය බණ්ඩාරවිල ශාන්ත තෝමස් විද්‍යාලයේදී පැවැත්වුණු අතර මෙම තරගාවලියේ සමස්ත අනුශූරතාවය දිනා ගැනීමට අප විද්‍යාලීය කණ්ඩායම සමත් විය. 2024 වර්ෂය සඳහා වූ අපොස උසස් පෙළ විභාගයේ අප විද්‍යාලය සඳහා උසස් ප්‍රතිඵල ලැබී ඇත. යනුව අප විද්‍යාලීය වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ විභාගයට සහභාගී වී දිස්ත්‍රික් ශ්‍රේණිගත කිරීම වලට අනුව දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත්, දෙවන ස්ථානයත්, තෙවන ස්ථානයත්, නවවන ස්ථානයත් හිමි කරගෙන ඇත. තවද ජීව විද්‍යා අංශයෙන් දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයත්, හයවන ස්ථානයත්, අටවන ස්ථානයත් දිනා ගැනීමට අප විද්‍යාලීය ජීව විද්‍යා අංශය සමත් වී ඇත. එමෙන්ම භෞතික විද්‍යා අංශයෙන් විභාගයට පුහුණ දී දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානය, සතරවන ස්ථානය, හයවන ස්ථානයේ මෙන්ම දසවන ස්ථානයේ දිනා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. තවද ඉංජිනේරු තාක්ෂණ අංශයෙන් විභාගයට සහභාගී වී දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත්, දෙවන ස්ථානයත් දිනා ගැනීමට අප විද්‍යාලයට හැකියාව ලැබී ඇත. වොයිස් ඔෆ් ඒසියා මාධ්‍ය ජාලය සහ ශ්‍රීට අධ්‍යාපන ආයතනය විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන බ්‍රේන් බස්ටර්ස් අන්තර්පාඨශාලීය දැනුම විනිමය තරගාවලිය පසුගිය මාර්තු මාස 27 වෙනිදා රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී පැවැත්විය. එදින පැවති තරගවටයේදී මාතර ශාන්ත මේරි විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විදුහල අභිබවමින් තියුණු ජයක් වාර්තා කිරීමට විද්‍යාලීය දැනුම් මිනුම කණ්ඩායම සමත් විය. මේ සඳහා විද්‍යාලීය දැනුම් මිනුම සංගමය නියෝජනය කරමින් සංගමේ හිටපු සභාපති චේතිය කලුසිංහ සහ විද්‍යා අංශයේ සනුප සංදීප සොයුරන් සහභාගී විය. මහනුවර කලාප අධ්‍යාපන කාර්යාලය හා ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද මහනුවර කලාප අන්තර්පාසල් පාපදු තරගාවලිය පසුගිය අප්‍රේල් මාස 28 හා 29 යන දින තුල දිගන ක්‍රීඩා සංකීර්ණයේදී පවත්වන ලදී. මෙහිදී වයස අවුරුදු 16න් පහළ කාණ්ඩයේ අනුශූරතාවය දිනා ගැනීම සඳහා ධර්මරාජ විද්‍යාලීය 16න් පහළ පාපන්දු කණ්ඩායම සමත් විය. අවසන් පූර්ව වටයේදී ගම්පොළ සහිරා විදුහල ගෝල 2.0ක් ලෙස පරාජයට පත් කිරීමටද ඔවුන් සමත් විය. මීට අමතරව වයස අවුරුදු 18න් පහළ කාණ්ඩයේ තුන්වන ස්ථානය දිනා ගැනීමට අප විද්‍යාලීය 18න් පහළ පාපන්දු කණ්ඩායම සමත් විය. එහිදී මහනුවර සිද්ධි ලැබේ විදුහලට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් අත් කර ගැනීම කැපී පෙනිනි. අද නියමිත සතියේ පුවත් ප්‍රකාශය මෙතකින් අවසානයට පත්වනවා. ඔබට සෝදායි සතියක්. Good morning. This is the weekly English news broadcast brought to you by the media unit of Dharmaraja College. News edited by Chandupa Lekamge and Satmindu Anut Gedara. First headlines. Nadun Jaytilaka wins silver at National ICT Championship Awards Ceremony. The 2024 A-level students perform outstandingly at the GCE A-level examination. The Rajans football team showcases great performances at Kandy Zonal Inter-School Football Tournament. A great victory for the General Knowledge Quiz Club of Dharmaraja College. Now the news in detail. The young computer scientist
National ICT Championship 2024, organised by the Federation of Information Technology Industry, Sri Lanka, in association with the Ministry of Education and the University of Colombo School of Computing, was held recently at the Ministry of Education auditorium. At the award ceremony, Nadun Jaitilaka of Arts College was able to secure the Silver Award in the Young Computer Scientist section. The 2024 A-Level students showed outstanding performances at the GCE A-Level examination held recently. In the commerce stream, they were able to attain the first, second, third, and ninth ranks in district rankings. In the biological science stream, they were able to attain the second, fourth, and eighth ranks. In the physical science stream, the students were able to attain second, fourth, and sixth and 10th ranks. Finally, in the open section, they were able to attain the first and second ranks. The Kandy Zonal Inter-School Football Tournament, organised by the Kandy Zonal Education Office in association with the Ministry of Youth and Sports, was held recently. In the under-16 category, the Rajans football team was able to win the runners-up award. In the semi-final, the team was able to score a win against the Gampolu Zahira College team with a score of 2-0. In the under-18 category, the Rajans football team was able to win third place in the tournament. The team was able to score a massive victory against the Siddhi Lebbe College football team. The Brain Busters Inter-School General Knowledge Quiz Competition, organised for the 5th time by the Voice of Asia Media Network and Slit Uni, was recently held in the Steen Studio Complex at Ratmalana. In the competition, our General Knowledge Quiz Club managed to secure a decisive victory over St. Mary's College, Mathura, and St. Aloysius College, Galle. Representing the General Knowledge Quiz Club of our college was Chaitya Kalusinghe, the former president of the club, and Sanudha Sandeepa. That's all the news I have for now. I'm Menabudi Sanayaka, hoping you